සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද අපි කතා කරන්නේ අපි කොච්චර දුප්පත්ද, අපි දුප්පත් වෙන්න හේතුව මොකද්ද, අපි දුප්පත් වෙන්න මොකද්ද අපිට වෙලා තියෙන අඩුපාඩුව, එහෙම නැත්නම් අතපසුවීම මොනවාට කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මුලින්ම වීඩියෝ ගැන දිගටම කතා කරන්න කලින් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි කොච්චර දුප්පත්ද කියන එක ගැන කතා කරන්න කලින් අපි බලමු මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා. ඔයා කල්පනා කරලා බලන්න, අපි අලුතින් ඇඳුමක් ගත්තේ කවද්ද? අපි අලුතින් සපත්තු දෙකක් ගත්තේ කවද්ද? ඒ වගේම අපි අලුතින් ඔරලෝසුවක් ගත්තේ කවද්ද? අපි අපේ ගෙදරට අලුතින් තීන්ත ටිකක් ගෑවේ කවද්ද? අපි උපන්දිනයේ සාදයක් හරියට ගත්තේ කවද්ද? අපි යාළුවොත් එක්ක එකතු වෙලා ට්‍රිප් එකක් ගියේ කවද්ද? එහෙමත් නැත්නම් අපේ ආදරණියන්ට අපි ලස්සන තෑග්ගක් අරන් දුන්නේ කවද්ද? සමහර විට ඔබ ඇඳුමක් අරගෙන නැතුව ඇති අවුරුද්දට වතාවක්වත්. ඒ වගේම ඔබ සපත්තු දෙකක් කැඩෙනකම් සපත්තු දෙකක් අරගෙන නැතුව ඇති. ඔබ ඔරලෝසුවක් නම් අරගෙන නැතුව ඇති අවුරුදු 2-3කට වතාවක්වත්. ඔබේ ගෙදරට ගෙට ගෙවිදුනාට පස්සේ කවදාවත් තීන්ත ගාලා නැතුව ඇති ඔබේ නිවසට. ඒ වගේම තමයි ට්‍රිප් එකක් නම් ගිහිල්ලා නැතුව ඇති අවුරුදු 2-3කට වතාවක්වත්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? එහෙම වෙලා තියෙන්නේ ඔබේ වැටුප අඩු හින්දාද? ඔබේ ආදායම අඩු හින්දාද? නෑ. ඒකට හේතුව තමයි ඔබේ ආදායම, ඔබේ වැටුප අනිත් අයගේ ආදායම සහ වැටුපත් සමග සංසන්දනය කරන්න යන එක. එහෙම වුණොත් ඔබට කවදාවත් දුප්පත්කමෙන් මිදෙන්න බෑ. ඔබ දුප්පත් වෙන ප්‍රධානම හේතුව තමයි අනිත් අයගේ ජීවිත සංසන්දනය කරලා ඔයාගේ ජීවිතේ පවත්වාගෙන යන්න උත්සාහ දරන එක. එහෙම උත්සාහ දරන තාක්කල් ඔබ හැමදාම දුප්පත් තමයි. ඔබේ ආදායම, ඔබේ වැටුප තේරුම් අරගෙන ඔබේ වැටුපට ගැලපෙන විදිහට ඔබේ ජීවිතය පවත්වා ගත්තොත් ඔබ හැමදාම පොහොසත් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඇඳුමක් කියන්නේ ඊටම සුළු මුදලක් භාවිතා කරලා ගන්න පුළුවන් දෙයක්. ඉතින් එහෙම දෙයක් ඇයි ඇත්තටම අපිට අවුරුද්දට වතාවක්වත් ගන්න වෙලා තියෙන්නේ? අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න යන එක. අනිත් අයගේ අඳින විදිහට අපිත් අඳින්න යන එක. නමුත් අපේ ආදායම, අපේ වැටුපට සරිලන ඇඳුමක් අපිට ගන්න පුළුවන් ඇත්තටම මාසෙට වතාවක්වත් ගන්න පුළුවන්. අපිට සපත්තු දෙකක් කැඩෙනකම්ම ඉන්න ඕනේ නෑ සපත්තු දෙකක් ගන්න. අපේ වැටුපට, අපේ ආදායමට සරිලන සපත්තු දෙකක් අපිට භාවිතා කරන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්. ඒ වගේම තමයි අනිත් දේවලුත්. අපිට විනෝද චාරිකාවක් යනවා කියලා අනිත් අය කරන දේවල් කරන්න යන්න ඕනේ නැහැ. අනිත් අය චාරිකාවක් ගියේ පිටරට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නෝරලී වෙන්න පුළුවන්. හැබැයි ඔබට එච්චර වියදම් කරන්න සල්ලි නැත්නම් අඩුම ගානේ තමන්ගේ ආදරවන්තයොත් එක්ක, තමන්ගේ දරුවොත් එක්ක ළඟම තියෙන ලස්සන තැනක් බලන්න යන්න. ඒක තමයි නිදහස. ඒක තමයි මානසික තෘප්තිය. ඒක තමයි පොහොසත්කම කියන්නේ. නැතුව අනිත් අය කරන දේවල්ම අපි කරන්න ගියොත් අපිට කවදාවත් ජීවිතේ සාර්ථක කරගන්න බෑ. ඉතින් ඔබේ ජීවිතේ සාර්ථක කරගෙන ඔබ දුප්පත්කමින් මිදෙන විදිය ගැන ඉගෙන ගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අපිව තවමත් subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපි දාන වීඩියෝ දිගටම බලන්න. ඔබේ ජීවිතයේ ගත කරන සෑම තප්පරයක්ම වටිනාකම සහිත දේවල් එක්ක ගත කරන්න පුරුදු වෙන්න. ඔබ අනවශ්‍ය දේවල් එක්ක ඔබ ජීවත් වෙනවා කියන්නේ ඔබේ ජීවිතයේ කවදාවත් සාර්ථකත්වයට ළඟා වෙන්නේ නැහැ. ඔබ හුස්ම ගන්න හැම තප්පරයකම ඔබට වටිනා කියන දේවල් එක්ක ජීවත් වෙන්න. එතකොට ඔබේ ජීවිතයේ නිකම්ම සාර්ථකත්වයට ළඟා වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳී සිටපු ඔයාලා හැමෝටම සුබ දවසක්. හැමෝටම ජය වේවා.